මුළු අම්මලා තාත්තලා ජීවිතේ කරපු නැති දේ ඔයාලට අවුරුදු 2කින් කරන්න පුළුවන් නේ. මහන්සි වුණා. හරි? ඒ නිසා මේක කොච්චර වටිනවද කියන එක තේරුම් ගන්න. මේක නිකන් සුළු වල දාගන්න එපා. ඔයා අවුරුදු 2කදී ක්ලාස් ෆීස් ගෙවන්නේ කීයද? 3500 ගානේ ගත්තොත් අවුරුද්දකට 35000යි 42000යි. අවුරුදු දෙකකට 84000යි. එක විෂයයකට. තව ටික කාලෙකුත් තියෙනවනේ. අපි හිතමුකෝ 120000යි කියලා. සබ්ජෙක්ට් තුනට 360000යි. ආයෝජනය 360000යි. ප්‍රතිලාභය 1,80,000යි. කරගත්තොත්. කරගත්තේ නැත්නම් 360000ක් නැහැ. හරිද? කරගත්තොත් 360000ක ආයෝජනයකින් 1,80,000ක් හොයලා. ඒ නිසා මේ කාලේ මේ తాවකාලික ආතල් වෙනකොට බොරුවට ඒඩ මේට දඟල ඉන්න එපා. මේක මන්නම් කියන්නේ රජයට තිබ්බේ 1,800 දෙනවා කියන්නේ. කෑෂ්. එහෙනම් මෙහෙම නෙමෙයි මුන් වැඩ කරන්නේ. අම්මට සිරියන එහෙනම්. අර කෑෂ් දෙන්නේ නැති හින්දා ඒක එකපාරට එච්චර සංවේදී නෑ. කෑෂ් දුන්නා වගේ තමයි ඉතින්. රජයෙන් ඉතින් මේ මුදල වියදම් කරනවා. එහෙනම් අර සියලු පාතාල නායකයෝ තේලවල කරන්න පටන් ගන්නවා.